සින්දු රණසිංහ. ඉතින් අද අපිට ලැබිලා තියෙන ටාස්ක් එක තමයි sign in එකේ forget password option එක හදන එක. අපි sign in form එකේ forget password කියලා hyperlink එකක් දාලා තියෙනවා. ඒ hyperlink එක click කරපුවම forget password කියන function එකට call කරනවා. forget password එකට අපි හදලා තියෙන bootstrap model එක. ඉතින් අපි මේ model එක ඇතුළට දාලා තියෙනවා new password එකයි retype password එකයි verification code එකයි. ඉතින් මේ තුනම හරි ගියොත් විතරයි password එක reset වෙන්නේ. ඉතින් අපි JavaScript එකේ අපි forget password model කියලා variable එකක් හදාගෙන තියෙනවා. ඒක අපි ඉස්සරහට තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට අපි forget password function එක බලුවොත් එහෙම sign in form එකේ තියෙන email එකම අපි මෙතනට අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට XML HTTP request එකක් හදලා backend එකට call කරලා තියෙනවා. backend එකේ success කියලා එක වුණොත් එහෙම verification code එක send කරා කියලා alert කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ alert එක okay කරපු ගමන්
අපි HTML එකේ හදලා තියෙන bootstrap module එක pop up වෙන්න කියලා තියෙනවා. ඒ වගේම back end එකේ success කියලා එක වුණ නැත්තම් sign in form එකේ error එකක් පෙන්වන්න කියලා දාලා තියෙනවා. ඉතින් රීසෙට් පාස්වර්ඩ් එකේදී පාස්වර්ඩ් එක දෙපාරක් එන්ටර් කරා. ඉතින් මේ පාස්වර්ඩ් දෙකම අපි අරගෙන තියෙනවා. ඒ වගේම ඊමේල් එක වෙරිෆිකේෂන් කෝඩ් එකයි අරගෙන ඒ ටික ෆෝම් ඩේටා එකකට ඇපෙන්ඩ් කරලා අපි බෑක් එන්ඩ් එකට පාස් කරලා තියෙනවා. ඉතින් බෑක් එන්ඩ් එකේ සක්සස් කියලා එක වුණොත් පාස්වර්ඩ් අප්ඩේට් සක්සස්ෆුල් කියලා ඇලර්ට් කරලා මේ මොඩල් එක හයිඩ් වෙනවා. ඊට පස්සේ සයින් ඉන් පේජ් එක රීලෝඩ් වෙනවා. හරි දැන් අපිට තියෙන පොකට් පාස්වර්ඩ් එකේ ප්‍රොසෙස් එක කරන්න. ඉතින් මේ ප්‍රොසෙස් එක කරන්න අපිට යූසර් ඊමේල් එකක් යවන්න සිද්ධ වෙනවා. ඉතින් ඊමේල් එක යවන්න අපි PHP mail එක යූස් කරන්නේ. PHP mail එක යූස් කරන අපිට තව ෆයිල්ස් වලක් ඕන. ඉතින් අපි බලමු කොහොමද ඒක හොයාගන්නේ කියලා. ඒකට මේ බ්‍රවුසර් එකට ගිහලා PHP mail කියලා සර්ච් එකක් දාගන්න. අපිට උඩින්ම බලා ගන්න පුළුවන් GitHub එකෙන් රිසල්ට් එකක් ඇවිල්ලා තියෙනවා. අපි ඒකට ගිහලා බලමු. ඉතින් මේකේ පල්ලෙහාට ගියාම ඩොකියුමන්ට් එකේ තියෙනවා කොහොමද මේ PHP mail යූස් කරන්නේ කියලා. අපිට දැන් මොන වෙන්නේ මේකේ src ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා ෆයිල්ස් වගේ. හරි මේ තියෙන්නේ. ඉතින් මේ ෆයිල්ස් වලින් අපිට කීපයක් මෙතනින් ඕන කරනවා. ඒ නිසා අපි මේ ඔක්කොම ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගමු. හරි මේ තියෙන අපේ ඩවුන්ලෝඩ් වුණු RAR ෆයිල් එක. මේක ඇතුලේ src ෆෝල්ඩර් එකේ තියෙන ඕන කරන ෆයිල්ස් ටික අපි කොපියක් දාගමු. ඊට පස්සේ අපේ ප්‍රොජෙක්ට් එක තියෙන තැනට ගිහලා මේ ෆයිල්ස් ටික පේස්ට් කරගන්න ඕනේ. හරි ඔන්න මම මගේ ෆයිල්ස් ටික දාගත්තා. ඊළඟට අපි මේක බෑක් එන්ඩ් ප්‍රොසෙස් එක බලන්න යනවා.
second file එක අපි ඒකටම connection file එක include කරලා තියෙනවා. ඊට පස්සේ අපි download කරගත්ත SMTP PHP mail ඒ වගේම exception කියන PHP files උනත් include කරලා තියෙනවා. ඊළඟට අපි PHP mail එක ඇතුළේ තියෙන PHP mail use කරන්න නම් use PHP mail කියලා තුන් පාර type කරලා තියෙනවා. එතකොට තමයි අපිට PHP mail එක use කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපිට JavaScript වලින් එවන email එක අපි email කියන variable එකට save කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒක if එකේ බලනවා email එක empty ද කියලා. empty නැත්තම් email එක අදාළ user කෙනෙක් ඉන්නවා කියලා බලනවා. එහෙම user කෙනෙක් ඉන්නවා නම් unique key එකක් generate කරලා ඒක ඒ user ගේ verification code කියන column එකේ save කරගන්න. ඊට පස්සේ code එක user ට email එකක් විදිහට යවනවා. ඒ email එකක් යවන process එකේ එකට mail කියන variable එකේ new PHP mail කෙනෙක් හදාගන්නවා. ඊට පස්සේ PHP mail ට SMTP path එකේ username password ඒ ටික set කරනවා. ඊට පස්සේ email එක send කරන්න කවුද email එක receive කරන්න කවුද කියලා set කරනවා. ඊට පස්සේ email එකේ body එකට එන්න ඕනේ verification code එකක් bind කරලා user ට email එක යවලා තියෙනවා මෙතනදී. ඊළඟට user password එක දෙපාරක් enter කරලා verification code එකක් දීලා reset කියන button එක ගිහුවාම reset password function එකට call කරලා තියෙනවා. මේ ෆයිල් එකේදී ටිකටම connection file එක include කරලා තියෙනවා. ඊට පස්සේ JavaScript එකෙන් එවන email එකයි password එකයි re-enter password එකයි verification code එකයි variable හතරකට save කරගෙන තියෙනවා. ඊළඟට validation වලදී password එකයි re-enter password එකයි සමානද කියලා බලනවා. ඊළඟට validation වලදී new password එකයි re-enter password එකයි අසමානද කියලා බලනවා. ඒ දෙන්න match වෙන්නේ නැත්නම් password doesn't match කියලා go කරන්න කියලා තියෙනවා. ඊළඟට verification code එක empty ද කියලා check කරලා තියෙනවා. verification code එක empty නම් ඒක alert කරලා තියෙනවා. ඊළඟට අන්තිමට email එකයි verification code එකයි සමාන data එකක් database එකේ තියනවාද කියලා check කරලා බලනවා. එහෙම data එකක් තියෙනවා නම් ඒ user ගේ password එක අලුතෙන් enter කරපු password එක විදිහට update කරනවා. ඊළඟට success කියලා echo කරනවා. ඒ වගේම email එක verification code එකයි match වෙන row එකක් තිබ්බ නැත්නම් invalid email row verification code කියලා echo කරලා තියෙනවා. හරි දැන් අපි මේකේ demonstration එකක් බලමු.